ඔයා ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට පාවිච්චි කරන වචනවල තේරුම හරියාකාරව අවබෝධ කරගෙන තියෙනවද? නැත්නම් ඒවා ඉගෙනගෙන තියෙන්නේ ටෙක්නිකල් ඩෙෆිනිෂන් එකක් ඇතුලේ විතරයිද? ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ සංකීර්ණයි වගේ දැනෙන ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ වචන සාමාන්‍ය ජීවිතයේ දේවල් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ මෙන්ටල් ෂිෆ්ට් එක ඔයාගේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගැනීමේ වේගය ඉතා වැඩි කරයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ ගොඩක් අයට ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න අමාරු වෙන්නේ ලොජික් නිසා නෙමෙයි. මේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ වචනවල තේරුම හරියාකාරව ග්‍රහණය කරගන්නේ නැති නිසා. මේ සංකල්ප හරියට තේරුම් ගන්නේ නැති නිසා. මම මේක මට පෞද්ගලිකව සම්බන්ධ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මම යුනිවර්සිටි එකේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට මේ ඉන්හෙරිටන්ස් කියන වචනේ තියෙනවානේ. මේක මම ඉගෙන ගත්තේ මට මතක විදිහට අපි ඉගෙන ගත්තේ Java language එක විදිහට. මේ Java ඇතුලේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ඇතුලේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද කියලා. ඒත් මට යුනිවර්සිටි එකෙන් එළියට යනකම්ම මේ ඉන්හෙරිටන්ස් හරියට පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අවංකව. ඒත් මම පසු කාලිනව ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ගත්තට පස්සේ මට මේ ඉන්හෙරිටන්ස් කියන වචනේ ඇත්ත ඉංග්‍රීසි වචනේ ඇත්ත තේරුම තේරුණාට පස්සේ මට මේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකක්ද කියන එක මේ සංකල්පය ප්‍රෝග්‍රෑමින් ඇතුලේ පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක ඉතා පහසුවෙන් තේරුම් ගියා. ඒ කියන්නේ ඉන්හෙරිටන්ස් කියලා අපි කියන්නේ සිංහල තේරුම ගත්තොත් උරුමය කියන එක. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන දේවල් වලට. අපි බූදලය කියලා කියන්නේ ලංකාවේ. අන්න ඒ තේරුම තමයි ඉන්හෙරිටන්ස් කියලා කියන්නේ. ඒත් මේක ඉන්හෙරිටන්ස් කියන දේ ප්‍රෝග්‍රෑමින් වලින් විතරක් තේරුම් ගන්න ගියාම හරි අවබෝධයක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ දේ තමයි මට උනේ. ඒ වුණාට මේ වචනේ හරියටම සරල තේරුම ඒ දිනදා පාවිච්චි වෙන තේරුම දැනගත්තට පස්සේ මේ කියන්නේ මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් මට ලැබුණා. ඒ වගේම එතකොට මට පුළුවන් වුණා මේ සංකල්පය හරියාකාරව තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තව බොහෝ වචන තියෙනවා අපි ප්‍රෝග්‍රෑමින් සහ ඒ ආශ්‍රිත සංකල්ප ඉගෙන ගැනීමේදී පාවිච්චි කරන. ඇබ්ස්ට්‍රැක්ෂන්, එන්කැප්සුලේෂන්, පොලිමෝෆිසම් තියෙනවා. මේවා මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ දේවල්. ඒත් එක්කම මේ ටෙක්නිකල් ලෝකෙම ගොඩාක් මේ වගේ වචන තියෙනවා. දේවල් විස්තර කරන්න. ඉතින් මේ වචනවලට ඇත්ත ඉංග්‍රීසි භාෂාවේ තියෙන තේරුමක් තියෙනවා. නැත්නම් සිංහල තේරුමකුත් තියෙනවා. ඉතින් මේවා නිකම් රැන්ඩම්ලි දාපු නම් නෙමේ මේ සංකල්ප වලට. ඉතින් මෙන්න මේ වචනවල ඇත්ත තේරුමත් එක්ක ඇත්ත තේරුම දැනගැනීමෙන් ඔයාට මේ සංකල්ප පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. අපි පොඩි එක්සාම්පල් කීපකින් මේක තේරුම් ගන්න බලමු. දැන් මම තෝරගත්ත මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්ටෙක්ස්ට් එක ඇතුළේම වචන කීපයක් අපි බලමු එන්කැප්සුලේෂන් මීනින් කියලා මම සර්ච් කරා මේ Google එකේ. එතකොට මට එනවා encapsulation refers to the process of enclosing, surrounding or covering something within a protective container or summarizing information into a concise form. ඉතින් මෙන්න මේක තමයි සරල තේරුම මේ එන්කැප්සුලේෂන් කියන වචනේ. ඒ වගේම මෙතන Google එකෙන් ඔයාලට දීලා තියෙනවා software engineering context එක ඇතුළේ මොකක්ද මේකේ තේරුම කියන එක. අපි ඒ වගේම බලමු polymorphism කියලාත් concept එකක් තියෙනවානේ object oriented programming වල. අපි බලමු polymorphism meaning කියලා. Polymorphism refers to the ability of an entity, whether in biology, programming, or materials science, to exist in multiple forms or shapes. ඉතින් මේක තමයි polymorphism කියන එකේ ඉංග්‍රීසි තේරුම. ඉතින් මේක මෙතනත් මේ programming වලදී කියලා තියෙනවා. programming context එකක් mention කරලා තියෙනවා. ඉතින් උනාට object oriented context එක ඇතුලේ polymorphism පාවිච්චි වෙන්නේ මෙන්න මේ තේරුම ඇතුව තමයි. අපිට ඔයගොල්ලෝ දන්නවා object oriented programming ඉගෙන ගන්නවා නම් ක්ලාස් එකක methods තියෙන්න පුළුවන්. එකම නමින් වෙන වෙනම overloads තියෙනවා. ඉතින් ඒකට තමයි polymorphism කියලා සරල අදහස ඒක තමයි.
ඉතින් ඒ වගේම අපි මේකේ ප්‍රෝග්‍රෑමින් වලින් එළියෙන් ගත්තොත් එහෙම තව පාවිච්චි කරන ටෙක්නිකල් ටර්ම් එකක් තමයි ස්කැෆෝල්ඩ් කියන එක. ස්කැෆෝල්ඩ් මීනින් එක කියලා ගත්තාම Um, a scaffold is a temporary elevated platform used to support workers and materials during construction, repair, or maintenance of buildings and structures. ඉතින් මේ ස්කැෆෝල්ඩ් එකක් කියලා කියන්නේ පලංචියක් කියන එක. ඉතින් මේ අපි software එකක් හදනකොට program එකක් ලියනකොට අපේ IDEs තියෙන ඒ Visual Studio වගේ platforms එක පාවිච්චි කරලා තියෙනවා නම් ඒ වගේ tools තියෙනවා මේ scaffold එකක් හදන්න. අපි කියනවා scaffold එකක් හදනවා කියලා. නැත්නම් project එකක් scaffold කරනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ project එකට අදාළ structure එක අපි හදා ගන්නවා. ඒක අපිට දිගටම ඕන වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක පටන් ගන්න ඕන කරන ස්ට්‍රක්චර් එක හදා ගන්නවා. ඉතින් මේක තමයි ඒකේ තේරුම. මේ වචනේ තේරුම. ඒ වුණාට මේ වචනෙට ඒ ටෙක්නිකල් කන්ටෙක්ස්ට් එකෙන් එළියේ ඇත්ත තේරුමක් තියෙනවා. මේක තේරුම් ගන්න එක එකෙන් ආවට ටෙක්නිකල් මීනින් එක තේරුම් ගන්න ගොඩක් පහසු වෙනවා. තව එක උදාහරණයක් මම කියන්නම්. අපි බලමු රිපොසිටරි. රිපොසිටරි කියන්නේ මොකක්ද කියලා ප්‍රෝග්‍රෑමින් වල අපි කොමන්ලි පාවිච්චි කරන වචනයක් තමයි රිපොසිටරි පැටර්න් කියලා එහෙම අහලා තිනේ. A repository is a central location, physical or digital, where items such as data, documents or goods are stored, organized and preserved. ඉතින් මේක තමයි රිපොසිටරි කියන වචනේ තේරුම. ඉතින් රිපොසිටරි පැටර්න් එක කියන එකත් මේ වචනෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තව කොමන්ලි පාවිච්චි කරන එකක් තමයි මේ කන්ටෙක්ස්ට් කියන එක. කන්ටෙක්ස්ට් කියලා කියන්නේ සිංහලෙන් සන්දර්භය කියලා කියන්නේ අපි. Context is the set of surrounding circumstances, background information or environment that helps explain, interpret or give meaning to an event, statement or idea. ඉතින් context එකක් කියලා තියෙන්නේ මේ සන්දර්භය මොකක් හරි ටොපික් එකක වටේ තියෙන ඒකට අදාළ ඉන්ෆෝමේෂන් වලට තමයි මේ කන්ටෙක්ස්ට් එක කියලා කියන්නේ. ප්‍රෝග්‍රෑමින් වලදී ඔයගොල්ලෝ අහලා ඇති HTTP context කියලා කියනවා. එතකොට HTTP context එක කියලා කියන්නේ HTTP request එකක් process කරනකොට ඒ request එකට අදාළ data තියෙන context object එකට. එතකොට DB context එක කියලා කියන්නේ database එකක් අදාළ ඉන්ෆෝමේෂන් තියෙන කන්ටෙක්ස්ට් එකට. ඒ කියන්නේ database එකේ connection string එක වෙන්න පුළුවන්. ඒකේ connection එකට අදාළ අනිත් parameters වෙන්න පුළුවන්. database නමක් වෙන්න පුළුවන්. මේ ඉන්ෆෝමේෂන් එකතු කරලා තියෙන object එකකට තමයි DB context එක කියලා තියෙන්නේ. එතකොට මේ context කියන වචනේ තේරුම දැනගත්තාම මේ technical terms ඉගෙන ගන්න එක තේරුම් ගන්න එක ගොඩක් අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේ උදාහරණ වලින් සහ මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රෝග්‍රෑමින් වලදී අපිට හම්බ වෙන වචනවල ඇත්ත තේරුම හරියට අවබෝධ කරගන්න එකේ වැදගත්කම. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ ප්‍රෝග්‍රෑමින් වල අපිට හම්බ වෙන ගොඩාක් වචන මේවා නිකම්ම නිකන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රැන්ඩම්ලි ඇතිවෙච්ච වචන නෙමෙයි. කවුරු හරි මේ concept එක හොයාගත්තු කෙනා ඒක නම් කරපු කෙනා හිතලා බලලා ඒකට අදාළ වඩාත්ම ගැලපෙන ඉංග්‍රීසි වචන තෝරලා තමයි ඒ අදාළ concept එක නම් කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ දැනුම ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් නිසා අපි සිංහල භාෂාව ප්‍රධාන භාෂාව වෙtti අපේ අයට පොඩි language gap එකක් තියෙනවා මේ දේවල් තේරුම් ගන්න. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ හරි තේරුම හරියට තේරුම් ගැනීමෙන් ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න බොහෝ දුරට පහසු වෙනවා. ඉතින් ඊට පස්සේ මොන හරි අලුත් ටෙක්නිකල් වචනයක් හම්බුනාට පස්සේ ඒකේ තේරුම ඉංග්‍රීසි වල තේරුම ඒ වචනේ ඇත්ත තේරුම මුලින්ම ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒක ප්‍රෝග්‍රෑමින් වලට සහ ඒක ඔයාලට දැනගන්න ලැබිච්ච කන්ටෙක්ස්ට් එක ඇතුලේ ඉගෙන ගන්න. එතකොට මේ තේරුම් දෙකම තියෙනකොට ඔයාලට ඉතා හොඳ අවබෝධයක් ලැබෙනවා ඒ වචනෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑමින් ජර්නි එකට මොකක් හරි උදව්වක් වෙන්න ඇති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ ටෙක්නොලොජි සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම පුළුවන් විදිහට උත්තරයක් දෙන්නම්.
තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.